හෙලෝ my dear viewers ඔයාලට කොහොමද මම මයුබ්‍රෝ අද මම ඉන්නේ පාරේ අද මගේ ගමනාන්තය ගැන වැඩි විස්තර ඕනේ එක වචනය මාතර එහෙනම් අපි යමු මාතරට අව්ව එනේ ඔන්න ඉතින් අපි ආව දෙවිනුවරට මම මුලින්ම මාතර කිව්වට ගාල්ලේ ඉඳලා එනකොට මාතර ජුට්ට පහු කරලා තමයි මෙතනට එන්නේ ඉතින් අපි කිව්වම ඔයාලා බලන්න ඇති මේ කවුද කියලා නේද මොකද අද මගේ අම්මයි නංගි දෙන්නත් එක තමයි මේ ගමන තව කෙනෙක් අමතක වුණානේ ඒ තමයි ඔයාව හරි අපි හැමෝම එකතු වෙලා යමු දෙවිනුවර පන්සල වැඳින්න. ඒ පින් අපි හැමෝම අතර බෙදා ගන්න. වීඩියෝ එකට යන්න කලින් කියන්න බලන්න. ඊට කලින් දෙවිනුවර ඇවිත් තියෙන අය. ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ ගොඩක් දේවල් වලට මම මෙතනට බාර වෙලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති දකුණු පළාතේ අපේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම විශ්වාසය තමයි මේ දෙවිනුවර විෂ්ණු දේවාලය. මගේ ජීවිතෙත් ඒ වගේ බාර වුණු හැම දෙයක්ම සාර්ථක වුණාට පස්සේ මම ආයෙත් ඇවිත් ඒ බාර ඔප්පු කරලා තියෙනවා. අදත් මම ඒ වගේම තවත් බාරයක් ඔප්පු කරන්න ආවේ. ඇත්තට මේකත් හරි පුදුම දෙයක් නේද? මේවා අපේ ආගම අපේ විශ්වාසයන් එක ගොඩ නැගුණු දේවල්නේ. වෙලාවකට ඒ ගැන කල්පනා කරලා බලද්දි පුදුමත් හිතෙනවා. ඒ විශ්වාසයන් අපේ ජීවිතවලට කොයිතරම් හයියක් දෙනවද කියලා. හැමදේම කරන්න පිළිවෙලක් ඔගොල්ලෝ යන්න තියෙනවා. මයින් හැබැයි ඉතින් මගේ නැත්තෙත් ඒකම තමයි. ඒ තම් එක්කාවම නම් බය වෙන්න දෙයක් නැහැ. හැමදේම අකුරට පිළිවෙලට වෙනවා. පූජාව තියන්න කලින් මල් පහන් පූජා කරලා බුදුන් අදින්නත් එපා. ඔයාලා ඈත ඉඳලම දකින්න ඇති නේද මේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඇත්තටම මේක දෙවිනුවර පින්බීමට එන ඕනෑම කෙනෙක්ගේ හිත නිවන දර්ශනයක්. මේ ප්‍රතිමා වහන්සේ අඩි 80කට වඩා උසින් යුක්තයි. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළා තියෙන අභය මුද්‍රාව නිරූපණය වන විදියටයි. ඔයාලට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දැක්කම ලංකාවේ තවත් ප්‍රසිද්ධ බුද්ධ ප්‍රතිමා වහන්සේට මම මතක් වෙන්නේ නැද්ද? චුට්ටක් කල්පනා කරලා බලන්න. බැටරිය මාරු කරගන්න බැටරි බැහැ ඇත්තටම මේ බෝමළුවට ඇතුළු වෙනකොටම හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා. ඒක වචන වලින් නම් කියන්න තේරෙන්නේ නැහැ මට. අර ආවේ රස්නේ ගමනේ මහන්සියේ හිතේ තිබුණු කරදර ඒ හැමදේම මේ බෝමළුවට පය තිබ්බ ගමන් දීවල යනවා වගේ තමයි මට දැනෙන්නේ. අම්මත් එක්ක ගියාම ඉතින් අම්මා කියන විදිහටම ඉන්න ඕනේ. නැත්තම් ඉතින් බැනුම් තමයි. බලන්නකෝ ඒකෙත් හැටි. බැන්නත් හිතේ තියෙන ආදරේ තවත් වැඩියෙන් එකම කෙනා අම්මා විතරයි නේද? මේ සංසාරික බැඳීම් ගැන හිතද්දි වෙලාවකට පුදුමත් හිතෙනවා. අපි කොච්චර වැරදි කළත් කොච්චර මුරණ්ඩු වුණත් අම්මා බලන්නේ අපිව නියම පාරට ගන්න. ඒ වගේම තමයි මගේ හැම සාර්ථකත්වයක් පිටුපසම තියෙන අම්මගේ ප්‍රාර්ථනාවක්. ගෙවෙන හැම තප්පරයකම මට මගේ තාත්තවත් ගොඩක් මතක් වෙනවා. තාත්තා වියෝ දාලා ගිහින් දැන්ට අවුරුදු 5ක් වෙනවා. කාලය හරිම වේගෙන් ගලාගෙන යනව නේද? කොහේ හරි තැනක ඉඳන් මගේ තාත්තා අපි දිහා බලාගෙන ඇති කියලා මට හිතෙනවා. මම මේ වදින පුදන හැම තප්පරයකම මගේ තාත්තට පින් දෙන එක තමයි මම කරන්නේ. තාත්තා කොහේ හිටියත් මේ පින් අනුමෝදන් වෙලා නිවන් සුව ලබන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ පිළිවෙල තමයි ඉතින් හැම දෙයකටම මුල. බුදුමැදුර වීඩියෝ කරගන්න අමතක වුණානේ. මගේ ඔය තියෙන අමුතු පිළිවෙල නිසා තමයි ඉතින්. ඔයාලට ඔය ඈතින් නිල් පාටට පේන්නේ දෙවිනුවර උපුල්වංශ විෂ්ණු මහා දේවාලය.
චෛත්‍ය රාජාණන් වහන්සේ වැඳලා ඉතින් අපි ආව පහන් පත්තු කරන්න. ඊට පස්සේ බුදුන් වැඳා. දැන් ඉතින් මේ සූදානම් වෙන්නේ බෝධීන් වහන්සේලා. ඔයාලට කියන්න අමතකුණානේ. අපි කලින් බෝධිය ගාවට ආපුලා මේ පැන් කල ටික පැන් වලින් පුරවලා තමයි. අපි හැමදාම කරන්නේ හැමදේම කරලා අන්තිමට තමයි බෝධීන් වහන්සේලා. හැබැයි ඉතින් එක එක්කෙනා කරන විදිය වෙනස්. සමහර අය මුලින් බෝධිය නාවල තමයි බුදුන් වහන්සේ. ඉතින් ඔයාලා කොහොමද කරන්නේ? ඒ අම්ම මේ දර තියෙන්නේ ඈ දර හිනා වෙන්න නම් එපා. බොහොම වැදගත් ප්‍රශ්නයක් තමයි මං අම්මගෙන් ඒ වෙලේ ඇහුවේ. දේවාලය ඇතුලේ දරමිටි ගොඩක් ගහලා තිබ්බා. මං දන්නේ නැහැ ඉතින් මොනවටද කියලා. මං ඒකයි අම්මගෙන් අහලා දැනගත්තේ මොකටද ওই දරමිටි තියෙන්නේ කියලා. අම්මා කිව්වේ දේවල් කිරි දාන වලට ගන්න තමයි මම තියන්නේ කියලා. ඉතින් ඔන්න මල් පහන් පූජා කරලා අපේ බුදුරජාණන් වහන්සේ වැඳලා ඉවර වෙලා පළතුරු වැට්ටියත් හදාගෙන දැන් යන්නේ විෂ්ණු දේවාලයට පූජාව තියන්න. දැන් ඉතින් පළතුරු පූජාව පවත්වලා ඉවර වෙලා දේවාලයෙන් එළියට ආවා. ඔයාලා දන්නවා ඇති අපි දෙවියන්ට පූජා කරන මේ පළතුරු වට්ටිය ආපහු අපිට ලැබෙනවා කියලා. ඒක හඳුන්වන්නේ දේව ප්‍රසාදය කියලා. ඔන්න ඉතින් දැන් අපේ අම්ම මේ පූජා කරපු පළතුරු වට්ටිය හැමෝටම කන්න බෙදලා දෙනවා. ඇත්තටම මේකේ තියෙන ලොකු විශ්වාසයක්. දෙවියන්ට පූජා කරලා ඒ ලැබෙන පළතුරු කෑල්ලක් හරි කන්න ලැබෙන එක ජීවිතේට ලොකු ආශිර්වාදයක් කියලා තමයි බැතිමතුන් ගොඩක් විශ්වාස කරන්නේ. මේ විදිහට පූජාව බෙදා ගන්න එකත් පවුලේ වගේම වටපිටාවේ ඉන්න හැමෝටම දෙවියන්ගේ රැකවරණය ලැබෙනවා කියන එකයි අපේ පැරණි සිරිත. බලන්න පළතුරු වට්ටියක් අරන් ගිහින් ඒ ලැබෙන සැනසීමත් එක්ක මේ වගේ පූජාවක් බෙදා හදා ගන්න ලැබෙන එක කොයිතරම් වටිනවද කියලා. ඔන්න ඉතින් අද අපේ දෙවිනුවර ගමනේ වැඩ කටයුතු සේරම අපි සාර්ථකව ඉවර කළා. දැන් ඉතින් අපි ආපහු යන්නයි හදන්නේ. හැබැයි යන අතරතුර වෙලාව තියෙන නිසා අපි තවත් ලස්සන තැන් කිහිපයකටම ගියා. ඒ හැමදේම වීඩියෝ එකකට දැම්මොත් ඔයාලට කම්මැලි හිතෙන නිසා මම මේ ටික වෙනම කොටස් වශයෙන් ඔයාලට අරන් ඉන්නම්. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තාමත් මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. හැමෝටම බුදු සරණයි දෙවි පීඨයි.